ප්‍රතිහාරී නුරාගෙන මීන දැසේ මොවා ආශා මේකට කියන්නේ සුද්දන් කොටුව කියලා. මේ පැත්තේ මිනිස්සු මන් දන්නේ නැහැ ඊයේ නම කියලා. ලස්සන අවුලක් නැහැ. සුද්දන් කොටුව කියලා කියන්නේ මෙතන නාන්න කරන්න තමයි ඉතින් කට්ටිය ඉන්නේ. ආලා ගිහිලා එක දැන් අපිට ඉන්න පුළුවන්. අර පැත්තේ ලස්සන තැන් ටිකක් තියෙනවා මම ඔයාලට පෙන්නන්න. මේ මාර ලස්සනයි ඉතින්. ඇවිල්ලා පාටියක් තාලා රෑට නම් කොහොමද දන්නේ ගොඩක් අය රෑට එනවද කියන්න මම දන්නේ නැහැ. ඒ වුණාට ලස්සන පැත්තක්. කොහෙද කියලා තාම මං කිව්වේ නෑ නේද ඔයාලට. ඉතින් රෑන මේ ඇවිල්ලා තියෙන්නේ අද නිකවැරටියට. නිකවැරටියේ අපි වීඩියෝ එකක් ගේන්නේ නෙමෙයි හිටියේ. ඒ වුණාට මේ පැත්ත දැක්කම ඇත්තටම වීඩියෝ එකක් ගන්න හිතුණා. ඒ කියන්නේ මාරම ලස්සනයි. කියන්නේ නිකන් ගැමි පරිසරයක් තියෙන්නේ අපි ටවුන් එකේ ඉඳන් මීටර් 500ක්වත් එන්න ඕනේ අපිට නිකන් ගැමි පරිසරයක්. ඒ කියන්නේ වැවක් එතකොට නිදහස් පරිසරයක් අපිට විඳින්න පුළුවන්. අපි මේ වැවක් තියෙනවා. ඒ වැවට වැවේ නම මාගල්ලේ වැව කියලා තමයි කියන්නේ මේ පැත්තේ මිනිස්සු. ඒක හදලත් තියෙන්නේ මහසෙන් රජතුමා කියලා කියනවා. ඒ වගේ ඉතින් ගොඩක් දේවල් තියෙනවා. මේ හරිම ලස්සන පැත්තක්. හරිම නිස්කලංකයි. ඒ කියන්නේ ඇවිල්ලා අපිට ටිකක් ඉඳලා ලොකු සද්දවත් දෙකුත් නෑ. කුරුල්ලෝ කිව්වට ටිකක් වැඩිපුර කාක්කෝ තමයි ඉන්නේ. ඉතින් මේ ටිකක් නගරේට බරයිනේ. එතකොට කාක්කෝ වගේ තමයි වැඩි හරියක් ඉන්නේ. නමුත් ඉතින් හරිම ලස්සනයි. කොක්කු අරේ මේ ඉන්නවා. කොක්කු මාළු අල්ලනවා. ඒ වගේ දේවලුත් තියෙනවා. දිගටම ඉතින් අපිත් එක්ක ඉන්න. නිකවැරටියේ ලස්සන බලන්න පුළුවන් ඔයාලට. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ පොඩි විශේෂ තැනකට. එතන තමයි මේ වැවේ මහ ඇල තියෙන්නේ. ඒකට කියන්නේ මහ ඇල කියලා. මහ ඇලේ සොරව් දෙක ගාව තමයි මං ඉන්නේ. අද නම් ඇල ඇරලා තියෙන්නේ හොඳටම. මේ පැත්ත නම් වහලා තියෙන්නේ මම දන්නේ නැහැ හේතුව. මේක තමයි සොරව් දෙක. අපි දැන් බලන්න යන් මහ ඇල දිහා. ඔයාලට මම පෙන්නුවේ නෑනේ මහ ඇල. ඒවාලා දැක්කේ මෙහි මහ ඇල. ඒක තමයි මෙහි මිනිස්සු ගොඩක් නාන්නේ කරන්නේ. කියන්නේ වතුර තියෙනවා යාලට. ඒ වුණාට මම දැක්ක දැනුත් ගියාම මිනිස් වගේක් ඇවිල්ලා දවල්ටත් එතන නානවා. රූපසාරී